ඔන්න අද අපි යන්නේ පොළොන්නරුවේ වැලිකන්ද කියන ගමට. ගොඩක් අය දැකලා නැති වැලි කොට දාන දේ පෙන්වන්න. අපි යන්නේ ඉතින් අපේ අලුත් ටිපර් එකේ ෆස්ට් ලෝඩ් එක ගහන් එන්නත් එක්ක. දැන් වෙලාව පාන්දර 5යි 7යි. පාන්දර 3ට මෙහෙන් යන්න හිටපු ගමන තමයි ඉතින් මේ නිින්ද ගිහිල්ලා කට්ටියට පරක් වෙලා 5ට යන්න පටන් ගත්තේ. ඔන්න ඉතින් මොනා කරන්නත් කලින් තෙල් ගහගන්න ෂෙඩ් එකට ආවා. කට්ටියත් එක තෙල් ගහගෙන යන්න පටන් ගත්තා. කොළඹ ඉඳන් වැලිකන්දට කිලෝමීටර් 253ක් පෙන්නනවා. බොස්ස නම් හොඳටම නිින්ද ගිහිල්ලා. කොහොම යද්දි අපේ රැප්ට මාමවත් හම්බුණා. රැප්ට මාමගේ ටිපර් එකේ ටයර් එක ගිහිල්ලා ඊට පස්සේ ඉතින් තුන් දෙනාත් එක ගියා කඩේට ප්ලේන් ටිකක් ගහන්න. මෙන්න රැප්ට කම්පැනි අධිකාරියා. ඔන්න බොසාට ආයෙත් නින්ද ගිහිල්ලා. දැන් ඉන්නේ අපි කොස් කැලේ මාරම ලස්සන ප්ලේස් එකක් මේක. ටික දුරක් ගිහිල්ලා ආයෙ නැවැත්තුවා රොටියක් කන්න තුන් දෙනාත් එක්ක. ඔන්න ඉතින් නවත්තපුවා මම බොසානන් දිව්වා. කට්ටියත් එක්කම කාලා වුණා යන්න පටන් ගත්තා. දැන් ඉන්නේ අපි හබරන කැලේ. සුපිරි ඉතින් මේ පට්ට ලස්සනයි. වැලිය දෙන කට්ටිය නම් දන්නවා ඉතින් මේ ප්ලේස් එක. ටික දුරක් ගිහින් ආයෙත් නැවැත්තුවා බීම එකක් බොන්න. ඉතින් මෙහි මාර රස්නයක් තියෙන්නේ. මේ ඉන්න අපේ ඩ්‍රයිවර් මහත්තයා මම මාර ලැජ්ජයි. ඔන්න ඉතින් අපි ආවා පොළොන්නරුවට. ඒ යන ගමන් අපි ආවා ටිපර් එකට බාරයක් වෙන්න. මනම්පිටියේ තියෙන තම්බන් කඩවේ ශ්‍රී සිත්තිර වේලායුධ ස්වාමි දේවාලයට. ගොඩක් වැලිය දෙන අය නම් දන්නවා ඉතින් මේ දේවාලය ගැන. අද උත්සවයකුත් තිබ්බා. ඉතින් මේ දේවාලේ මාරම ලස්සනයි. දේවාලය ඇතුළේ අපි ගොඩක් වෙලා හිටියා මෙතන. මේ යකා ඉතින් ආපු වෙලාවෙ ඉඳන් ලැජ්ජාවෙන් පෙරන ඉවරයක් නැහැ. ඊට පස්සේ අපි තුන් දෙනාම ගියා ස්වාමිතුමා හම්බෙන්න. ඔන්න මටත් එන්නලු. ගිහිල්ලා ඉතින් ඔන්න බාර වුණා. ඔයාලත් පොළොන්නරු යනවා නම් ඉතින් යන්න ඕන තැනක් තමයි මේක. සුපිරි ඉතින් කියලා වැඩක් නැහැ. ගිහිල්ලා බලන්න ඕන එක. දේවාලය වැඩ ටික ඔක්කොම ඉවරලා ඔන්න අපි ආවා හුලන් චෙක් කරගන්න. ටයර් ඔක්කොගේම හුලන් ටික අපි චෙක් කරලා අපි ආයෙත් යන්න පටන් ගත්තා. දැන් නම් ගොඩක් ළඟයි මේ වැලි තොටුපොළට. ඔන්න එහෙනම් අපි ආවා වැලිකන්දේ තියෙන මේ වැලි තොටුපොළට. ඉතින් පට්ටම ලස්සනයි මේ. Seriously, what is this place? ඔහොම තමයි ඉතින් අපේ පළවෙනි ලෝඩ් එක ගහගත්තේ. මේක පට්ට කැලයක් මැද්ද තියෙන අතු ගංගාවක්. ඔන්න අපේ බොසා බස් එකට කට්ටිය ලෝඩ් කර ගන්නවා. ඔන්න ඉතින් යන ගමන් තුන් දෙනාට අතරලා ගිහිල්ලා ලයිව් එකක් දැම්මා. මේ ඉන්නේ බොසා. This is Sri Lankan sand suppliers. බයින්න. ඔන්න ඉතින් නාගගත කට්ටියවත් බැස්සුවා. ඔහොමම දිගටම යද්දී අපිට නාන්න පොට්ටයක් සෙට් වුණා. ඉතින් තුන් දෙනාත් එක්ක එතනින් නාගෙනම ගියා.
නාලා අතල්ලගේ 3 දෙනත් එක්ක දැන් ආයි කොළඹ යන ගමන් වෙලාව 7:34යි බස් එකක් සෙට් වෙලා බස් එක පිටුපස්ස දොර ඇරලා දැන් නම් හොඳටම රෑ වෙලා කට්ටියට බඩගිනි කන්න නැවැත්තුවා. ඔන්න අපේ රැට්ට මාමා වායි හම්බුණා. මෙතන ඉඳන් තව කිලෝමීටර් 114ක් තියෙනවා කොළඹට. ඔන්න ඉතින් දන්නේ නැතුව හાર્ඩ්වෙයාර් එකට ඇවිල්ලා දැන් වෙලාව පාන්දර 3:31යි. පස්සේ මතක් වුණේ මට හොඳටම ඉන්න ගිහිල්ලා වීඩියෝ මුකුත් කරගන්න බැරි වුණා. ඊයේ පාන්දර 5:07ට ගියපු ගමන තමයි ඉතින් මේ අද පාන්දර 3:31ට ආවේ. ඔන්න ඉතින් ආයි ආවා ඊළඟ ටර්න් එකට යවන්න ඒ ටිපර් එකට තෙල් ගහන්න ෂෙඩ් එකට. ඔන්න ඉතින් ඩ්‍රයිවර් මේ මහා පාන්දර උඩ කරලා මොකද්ද කරන්න අපි නම් දන්නේ නැහැ. ඔන්න ඉතින් එයා ගියා එයාගේ ඊළඟ ටර්න් එකට ඊළඟ වැලියක් ගහන් එන්න. ඔන්න ඉතින් මම තමයි අද දවසේ ගියේ. එහෙනම් බයි බයි. Gamma Enterprises.